සෞඛ්‍ය සේවය ගැන කතා කරද්දී අපි හැමෝම වගේ වැරදියට තේරුම් අරගෙන ඉන්න දෙයක් තියෙනවා. ඉතින් අද මම හිතුවා ඒ ගැන මගේම අත්දැකීමකින් කතාව පටන් ගන්න. ඒ තමයි සහන සත්කාර එහෙම නැත්නම් අපි කියන පැලියටිව් කියා කියන්නේ ඇත්තටම මොකක්ද කියන එක. ඇත්තටම කියනව නම් සහන සත්කාරය කියන වචන ටික මුලින්ම කනට වැටුනම මගේ හිතට ලොකු බයක් දැනුණා. මං හිතන්නේ මේක මට විතරක් නෙවෙයි සමහර වෙලා මේ අහගෙන ඉන්න ගොඩක් දෙනෙක්ට පොදු හැඟීමක් වෙන්න ඇති. නිකන් හැමදේම ඉවරයි දැන් කරන්න දෙයක් නෑ වගේ හැඟීමක් තමයි ඒකත් එක්ක එන්නේ. මම මුලින්ම හිතාගෙන හිටියේ සහන සත්කාරය කියන්නේ බලාපොරොත්තු අතහරින එක. අපි කරන සටන නවත්තලා දාන එක කියලා. හැබැයි මම අත්දැකීමෙන්ම ඉගෙනගත්ත සත්‍ය ඒක ඊට හාත්පසින්ම වෙනස්. ඒක ඇත්තටම ජීවිතයේ අලුතින් වැළඳ ගන්න තියෙන හැම දවසකම සුවෙන් ජීවත් වෙන්න ලැබෙන ලොකු අවස්ථාවක්. ඉතින් මගේ මේ ගමනේ පළවෙනියටම මට දැනුණ දේ තමයි ශාරීරිකව ලැබුණ සහනය. අපි සමහර වෙලාවට අමතක කරනව නේද අසනීපයක් එක්ක ජීවත් වෙද්දී දවසින් දවස විඳවන අපහසුතා කොයිතරම්ද කියලා. ප්‍රායෝගිකවම මගේ මුළු දවසම වෙනස් වුණා. ඔළුව උස්සන්න බැරි තරම් තිබ්බ වේදනාව ටිකෙන් ටික පාලනය වුණා. හුස්ම ගන්න එක. ඒක ලොකු අරගලයක් වෙලා තිබ්බේ. ඒකත් ගොඩක් පහසු වුණා. අනික අවුරුදු ගානකට පස්සේ මට පුළුවන් වුණා කිසිම බාධාවක් නැතුව එක දිගටම මුළු රැයක් නිදා ගන්න. ඇත්තටම මේවා පොඩි දේවල් වගේ පෙන්නුනට ජීවිතේට ඒකෙන් ලැබුණු වෙනස කොච්චර ලොකුද කියලා වචන වලින් කියන්න බෑ. මේ තමයි කතාවේ වැදගත්ම හරියට අපි එන්නේ. මට ලැබුණු මේ සහයෝගය ශරීරයට දැනෙන අපහසුතාවලට විතරක්ම සීමා වුණේ නෑ. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක් බවට පත් වුණා. මෙන්න මේ වෙලාවේදී තමයි මට ඇත්තටම තේරුනේ සහන සත්කාරය කියන්නේ ලෙඩේට බෙහෙත් කරන එක විතරක් නෙවෙයි රෝගියා කියන ඒ සම්පූර්ණ මිනිස්සයා ගැනම හොයලා බලන එක කියලා. මේක හරිම බලගත් දෙයක්. වෛද්‍ය කණ්ඩායම මගේ අතේ තිබ්බ රිපෝට් වලින් එහාට ගිහින් මගේ දිහා බැලුවා. ඔවුන් ඇහුවේ මගේ ලෙඩේ තත්ත්වය ගැන විතරක් නෙමෙයි. ඔවුන්ට ඇත්තටම ඕන වුණේ මාව මගේ කතාව දැනගන්න. ඉතින් ඔවුන් ඇත්තටම මොනවද දැනගන්න උත්සාහ කළේ? රෝග ලක්ෂණ ලයිස්තුවකට වඩා එහාට ගියපු ප්‍රශ්න මොනවද? බලන්නකෝ මේ ප්‍රශ්න දිහා මාද සතුටු කරන්නේ මොනවද? මගේ හිතේ තියෙන බය කනස්සල්ල මොනවද? මගේ ජීවිතේ මම වැඩියෙන් මගේ කරන දේ මට ඇත්තටම වැදගත්ම දේ මොකක්ද? මේ මගේ ප්‍රශ්න වලින් තමයි ඔවුන් මගේ ජීවිතේ හරය මොකක්ද කියලා තේරුම් ගත්තේ. මේ අත්දැකීම් ඔක්කොම එකට එකතු වුණාම මට සත්කාරය ගැන තිබුණු මුළු දැකමම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. බයෙන් පිරුණු දෙයක් වෙලා තිබ්බදී මට ලොකු ශක්තියක් ගෙන දෙන දෙයක් බවට පත් වුණා. ඇත්ත මගේ අසනීපේ නැති වෙලා ගියේ නැහැ. මම තවමත් ඒ රෝගී තත්ත්වයට එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි වෙනස් කරන්න බැරි යථාර්ථය. හැබැයි ඒ යථාර්ථයත් එක්කම මගේ ජීවිතේට අලුතින් සැනසීමක් එකතු වෙලා තියෙනවා. ශාරීරික වේදනාවෙන් විතරක් නෙවෙයි හිතටත් ලොකු සැනසීමක්. ඒ වගේම මම දන්නවා මම තනියම නෙවෙයි කියලා. මගේ වටේ මාව තීරුම් ගත්ත මට උදව් කරන කණ්ඩායමක් ඉන්නවා කියන ඒ හැඟීම මිල කරන්න බෑ. ඒ ඔක්කොටම වඩා වැදගත්ම දේ තමයි දැන් මට හොඳ දවස් තියෙනවා. හැම දවසක්ම අමාරු නෑ. සතුටින් සැහැල්ලුවෙන් ගෙවන්න පුළුවන් දවස් මගේ ජීවිතේට එකතු වෙලා. ඉතින් මම මුලින්ම බය වුණා වගේ නෙවෙයි සහන සත්කාරය කියන්නේ කවදාවත් අවසානය නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. ඒකේ ඇත්තම තේරුම තමයි අපිට ලැබිලා තියෙන කාලෙ මොකක් වුණත් ඒ කාලය ඇතුලේ හැකි උපරිමයෙන් හොඳම විදිහට ජීවත් වෙන එක බලාපොරොත්තු ඇතරලා දාන එක නෙවෙයි තියෙන හැම මොහොතකම ජීවිතේ උපරිමයෙන් විඳින එක. සමහර විට අපි හැමෝටම මේ ගැන ආයෙත් සැරයක් හිතලා බලන්න කාලය ඇවිල්ලා වගේ නේද?